අවසන් වටයයි ක්‍රියාත්මක වෙන්නේ තියෙන්නේ. ක්‍රීඩකයෝ 12 දෙනෙක් පළවෙනි කුකුලේ තරඟ වදින්නේ. ක්‍රීඩකයෝ 12 දෙනෙක් පළවෙනි කුකුල. දෙන්න අවිශ්ක මැඩල් සමින මොකද ඌ දන්නවා ඉදිරියට ගියොත් ඌ පසුවසල ඌ බඳින්න ලොකු මහන්සියක් වෙන්න වෙන නිසා ඌ අතරම බලාපොරොත්තු සිටින ශනිකව යන ක්‍රීඩකයව රඳවා ගන්න මේ පොකුරේම වෙන යුද හමුදාව ඉදිරියට ලබාගෙන මේම කොට ඉදිරියේ තරඟ වදින අවිශ්ක මැඩල් සමින පසුව ප්‍රයෝජනයක් මාපති පිටාව තුල ඌ අද දවසේ අනේම පළවෙනි පොකුරේ තරඟ වදිනවා harus bilang kamu gua hamda ini men me bicara sama sarang ke Pereira pokoknya mesti kita kan dana malam tu diri video ni malam diri video kanda තමයි තරඟ කරුවන්ට ලොකු අභියෝගයක් තියෙන කන්දක් හැටියට මේ පාපේ තරඟ වටාවටම පාපා වල්ලා දීරි පිටිය මෙන්න මේ විදියට කර දැක් ගන්න පුළුවන් තරගේ දුර Major තමයි හටින්ක යාල ප්ලස් පොරේ මිදි ඉදිරියට යන උත්සාහය කරනවා. නැවතත් මල්ලි යන්න පස්සේ වේගෙන් යන්න පාවුනේ. අපි පිටිපස්සෙන් යම් මල්ලියා ඉස්සරහට ගන්න එපා. මේ රයිඩර්ස්ලා පිටිපස්සෙන් යන්න. ඒගොල්ලන් ජම්ප් කරන්න ඉඩ දෙමු. අල්වරයක් වෙන්න නැතුව වෙන්න. ඕ බෙක්කිට ගියා. ළඟට ගන්න මල්ලි ළඟට ගන්න. ඔව් ඕපේ නැවතත් උත්සාහය කරනවා. පොකුරේ පිටි ඉදිරියට යන්න තරකේ. ජයග්‍රහණය මොකද මේ පොකුරේ සිටියෝ ඕපේට ස්පීන් කීඩකේ නැමෙන නිසා අතරම තරඟේ පිටිපස්ස ස්ථානයක් තමයි හිමෙන්නේ. බෝබේ උත්සාහ දරා ගන්න ඕනේ. පද්ම කුමාර උත්සාහ දරන්න ඕනේ තරඟේ පොකුරේ මිදි ඉදිරියට යන්න. ඔව්. අක කිලි පොලා යන අවස්ථාවක් ඔබට මේ දැනෙන්නේ දැන් මේ දැනෙන්නේ කැක කිලි පොලා යන අවස්ථාවක්. අනුමාන මස්සාලියක් දැන්. අංග කිලි පොලා යන අවස්ථාවක්. මේ සියලුම ජම්ප් වලට සියලුම දාන ජම්ප් වලට අවිස්ක මුල කිලෝමීටර 4ක්වත් නැහැ 4ක් මෙන්න මේ විදිහට තමයි තරඟ ඉදිරිය ලබාගෙන වැලිවේරිය ව්‍යාපාරික එකමුතුව සංවිධානය කරන රේෂන් පාපේ සවාරිය
මල්ලි. දැන් ඇතිනේ උතන කන්ද නැග්ගාම පිටිච්චට නේද? අපේ වැලිවේරිය පාපේ සවාරිය අවසන් කිලෝමීටරේ තරඟකරුවන් කවුරු ජයග්‍රහණය කරාවිද? අතින්ත රුක්මාල් හරින්දු දෙවනි ස්ථානය හිමි කරගත්තා. අතින්ත රුක්මාල් ජයග්‍රහණය කළ තරඟය වෙන